රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පටන්ගෙන දැනට වසර 77කට ආසන්න කාලයක් ගෙවෙනවා. මේ කාලය ඇතුලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අරමුණක් විදිහට තිබ්බේ රජයේ නිල ප්‍රකාශකයා විදිහට කටයුතු කිරීම සහ මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. කෙසේ වෙතත් මේ අරමුණු අපි ඉෂ්ට කරගත්තද පහුගිය කාලේ කියන එක තවදුරටත් අපි හිතා බැලිය යුතු සාධකයක් විදිහට තියෙනවා. මේ අරමුණු අතර විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධව කතා කරද්දී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය වෘත්තීය ස්ථාවරභාවය සම්බන්ධයෙන් තවදුරටත් වැඩ කළ යුතු තත්වයක් තිබෙනවා කියන එක තමයි අපේ මතය වෙලා තියෙන්නේ. ලංකාවේ මාධ්‍ය සම්බන්ධව ඇත්තටම මාධ්‍යවේදීන් අර්ථකථනය කිරීම සම්බන්ධව තියෙන එකම එක පනතයි 2006 අංක 29 දරන මාධ්‍යවේදීන්ගේ සුබ සාධන පනත. එය මම හිතන්නේ ඒකේ තියෙන අර්ථ දැක්වීම තමයි අපේ දැනට මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගැසට්ටුවටත් අපි අරන් තියෙන්නේ. බෙදා හැරීමේ අරමුණෙන් තොරතුරු රැස් කරන ඒවා ගබඩා කරන සහ ඒවා බෙදා හරින තැනැත්තන් කියන එක තමයි දල අර්ථ දැක්වීමක් විදිහට 2006 මාධ්‍යවේදීන්ගේ සුබ සාධන පනතේ මාධ්‍යවේදී හඳුනලා තියෙන. ඉතින් මම කියන්නේ අපේ පැත්තෙන් ගත්තොත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ පැත්තෙන් ගත්තොත් ඇත්තටම ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය සහ ස්ථාවරභාවය ගැන තවදුරටත් මම හිතන්නේ ඒ පවතින නීති රීති කිසිම නීතියක් නැති තත්ත්වයක් දැනට තියෙන. ඒ පවතින නීති රීති ව්‍යුහය තවදුරටත් දියුණු කළ යුතුයි සහ ඒක ස්ථාවර වෘත්තීය ගරුත්වයක් ඇති කිරීම සඳහා අපි මැදිහත් විය යුතුයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම තමයි කාලයක් තිස්සේ මාධ්‍යවේදීන්ගේ වෘත්තියට බාධා එල්ලවීම සිද්ධ වීමකුත් අපි නිරීක්ෂණය කරනවා. දැන් ගිය සතියේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙක්ගේ රාජකාරී වලට බාධා එල්ල වෙලා තිබ්බා. ඒ වෙලාවේ අපි පොලිස්පතිතුමාට කතා කරලා අපිට ඒ අදාළ මැදිහත් වීම කරන්නට පුළුවන් වුණා. ඉතින් කාලයක් තිස්සේ ඒ විදිහට නොවිච්ච මැදිහත් වීම අපි සිදු කරන්නට උත්සාහ කරනවා මාධ්‍යවේදීන්ගේ කාර්යයන් නිදහසේ බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ගැන අපි දල වශයෙන් කතා කරද්දී ඇත්තටම ජාතික මාධ්‍ය ආයතනවල නිවුස් රූම් වල ඉන්න අය ඒ වගේම ප්‍රවෘත්ති කියන අය ස්ටාර්ස්ලා වුණාට ඒගොල්ලෝ තරුණාට ඒගොල්ලන්ට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්. මිනිසුන්ගේ දුක කඳුල වේදනාව එක්ක හැමතිස්සෙම ගැටෙන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්. මම හිතන්නේ අපේ ගමේ මාධ්‍යවේදී මහත්මයාත් මෙතන ඉන්නවා අපේ ජයසිංහ මහත්මයා. පොඩි අත්දැකීමක් කියන්නම් අතිරේක දිස්ත්‍රික්ක ලේකම්තුමනි මහනුවර දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් 1940ක් මට මතක විදියට තවමත් ඈත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල විවිධාකාර ප්‍රශ්න මම හිතන්නේ ප්‍රභූත්වයේ සම්බන්ධ ගැටලු ගම්වල ඇක්සස් නැති ගැටලු පාරවල් වල ප්‍රවේශ මාර්ග හිමිවීම ඒ වගේම තියෙන ආන්තික දේශගුණ සහ භූගෝලීය තත්ත්වයන් එක මිනිස්සු මුහුණ දෙන ගැටලු තවමත් මහනුවර දිස්ත්‍රික්කයේ තිබෙන බව මම විශ්වාස කරනවා. ඉතින් අපේ ගමේ අවුරුදු 25කට කලින් සිසිරියා පැමැතුමනි මේ අපේ ගමේ අපේ පවුල සාමාන්‍යයෙන් ප්‍රභූ පවුලක් නේ. එහෙම දැන් තියෙන ප්‍රභූ නිර්පභූ එක නෙවෙයි. එහෙම අපි කාගේ හොරකම් කරලා එහෙම ප්‍රභූ වෙච්ච එකක් නෙවෙයි. ඉතින් මේ සාම්ප්‍රදායිකව එහෙම එකක් තිබ්බ. හැබැයි අර ගම් පෙරළිය වගේ පවුල් කැඩිලා ගිහිල්ලා අපි අයිති උනේ ටිකක් ඒ පවුලේ ටිකක් දුප්පත් පැත්තට සහ ප්‍රභූ පැත්තක් එහෙම හිටියා. කොහොමද අපේ සාම්ප්‍රදායික පවුලක්. ඒතර අපේ ගමේ පාර ආවේ අපේ සාම්ප්‍රදායික ඉඩම් මැදින් අර පරණ නින්දගන් තියෙන ඉඩම් මැදින් තමයි අපිට පාර තිබ්බේ අපේ ගමේ මිනිස්සුන්ට එන්න. ඔය මැදින් පොඩි ඇලපාරකුට ලොකු ඇලපාරකුත් ගලනවා. ඉතින් ඒක උතුරලා ගිහිල්ලා ගොඩාක් දවස්වල පාර කැඩිලා යනවා. එතකොට එතන පාර පටන් ගන්න තැන හිටියේ ප්‍රබල දේශපාලන ආධාරකරුවෙක්. අපේ අම්මා ඒ දවස්වල මේ ඡන්ද ඩියුටි යනවා මේ සිසිරියා පැමැතුමනි මේ ගුරුවරියක් විදිහට. කොහොම හරි 11ට විතර ඡන්ද ඩියුටි ඉවර වෙලා ගෙදරත් එනවා. මොකද ඡන්ද පොළ වහලා මේ හොර ඡන්ද දාලා ඒ දේශපාලකතුමා ළඟදී මම හිතන්නේ ජීවිතේ සමුගත්තා. මේ ඉතින් එහෙම මට මතකයි අපේ ගුරුවරියක් වෙච්ච අම්මා එහෙම ගිහිල්ලා ඡන්ද දාලා 11ට විතර එනවා. මොකද ඡන්ද පෙට්ටි පුරවලා ඇවිල්ලා මම එතුමාගේ වෙනම අංක තහඩු නැති ටීම් එකක් හිටියා මේවා අපි කියන්න බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒවා පුරවලා අපේ අම්මා ගෙදර එනවා 11ට විතර. ඉතින් අපේ ගමට පාර ගන්න ගිහිල්ලා ඔන්න ඔය ප්‍රශ්න ටික තිබ්බා.
ඒ වගේම පාර උඩ හිටියේ මං කිව්වේ අපි අර පරණ ප්‍රභූ පවුලේ ටිකක් ශක්තිමත් ස්තරයේ තමයි උඩ හිටියේ. ඉතින් ඕක ගැටුම් ඇති වෙලා ගියා මට මතකයි සමත මණ්ඩලයට. සමත මණ්ඩලයේ සමතකරුව පාර බලන්න ආවට පස්සේ අර මිනිස්සු ඉංග්‍රීසියෙන් කතා කරාම ජයසිංහ මත මතකදී ඒ පාර දුන්නේ නැහැ මේ ගමේ මිනිසුන්ට වැරද්ද පටවලා ගියා. ඒ වෙලාවේ ලංකාදීප පත්තරේ මුල් පිටුවේ මට අද වගේ මතකයි දැන් අවුරුදු 25කට කලින් ගියා මේ පාර කැඩිලා තියෙනවා මේකෙන් යන පිරිසක් කියලා ගමේ වයසක 100 කෙනෙකුයි ළමයි 3 දෙනෙකුයි ඉස්කෝලේ යන ෆොටෝ එකක් ඔබතුමාට මතකයි. ඉතින් එතුමාට මම හිතන්නේ ඇස් වලට කඳුළුත් එනවා ඒකට මේ සමා වෙන්න මේ සංවේදී කරාට ඒ මට අද වගේ මතකයි අවුරුදු 25කට කලින් එහෙම ෆොටෝ එකක් ලංකාදීප පත්තරේ මුල් පිටුවේ ගියා. දැන් වගේ නෙමෙයි පත්තරයක මුල් පිටුවේ ඒ කාලේ ෆොටෝ එකක් යද්දි සමනෙන් විද්‍යුත් මාධ්‍යචර ප්‍රබල නැහැ ඉන්ටර්නෙට් Facebook නැති කාලේ ඒක හරි ප්‍රබලයි. ඊට පස්සේ අපිට පුළුවන් වුණා ওই ෆොටෝ එක හරහා ලොකු මැදිහත් වීමක් කරලා ඒ පාරට සල්ලි දාගන්න පළාත් සභා මන්ත්‍රීවරයෙක් කරහා ගම මැදිහත් වෙලා පළාත් සභා මන්ත්‍රීවරයෙක් කරා පාරට අඩි 4ක විතර කොන්ක්‍රීට් එකක් දාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ 2004 අපිට පොඩ්ඩක් අපේ ගමේ මිනිස්සුන්ට සවන් දෙන മന്ത്രിවරු පිරිසක් පළාත් සභාවට පත් වුණා ඊටම ටික කාලයකට. ඊට පස්සේ මං හිතන්නේ ගමේ ශ්‍රම දායකත්වයට ලක්ෂ 2ක් වෙන් වුණා අපේ ගමට. ඊට පස්සේ අපි ඒක අර සාම්ප්‍රදායික සමිති වලට නැතුව ජනතාව මැදිහත් වෙලා මේ മന്ത്രിවරයා එක්ක කතා කරලා ඔහුගේ දේශපාලන පක්ෂය මම කියන්නේ නැහැ. නමුත් දැනට බලයේ සිටින දේශපාලන පක්ෂයට සම්බන්ධයක් තියෙන മന്ത്രിවරයෙක් දැන් නම් දේශපාලනේ නැහැ මං හිතන්නේ. කෙසේ වෙතත් එතුමාගේ මැදිහත් වීමෙන් අපිට පුළුවන් වුණා ලක්ෂ 2ක මුදලක් කරන් ජයසිංහ මහත්තයාට මතකයි අපි ගමේ පාර හදාගත්තා. ඒකටත් බාධා කරා අර ප්‍රභූ පවුල. ඒ වෙලාවේ මාධ්‍ය අපේ පැත්තේ හිටියේ. සහ පොලිසියත් අපේ පැත්තේ හිටියේ. කෙසේ වෙතත් මම සිද්ධිය දන්නේ නැහැ. කොහොම හරි අර ප්‍රභූ පවුලේ මහත්තයා මට මතකයි එක දවසක් පාන්දර මේ මොන හරි සිද්ධියක් වෙලා දත් කුට්ටම වීදුරු වක දාගෙන පොලිසියට ගිහිල්ලා තිබ්බා. මන් දන්නේ නැවෙච්ච සිද්ධිය. පොලිසියෙන් කිව්වා මේ නීතිය වගේම රීතියකුත් තියෙනවා ගරුමැතිතුමා කියලා කොහොම හරි ඒක ඒ සිද්ධිය වල අපේ ගමේ පාර ලැබුණා. කොහොම වෙතත් මම කියන ප්‍රාදේශීය මාධ්‍ය විදුලියට කොච්චර බලයක් ඇතුව දෙයක් වෙන මිනිසුන්ගේ ජීවිතවල ඉරණම වෙනස් කරන්න පුළුවන්ද? ගමට ලයිට් ගන්න ගිහිල්ලා ඒ ප්‍රශ්නේ වුණා. මොකද මේ පැතිවල අර තියෙන්නේ අපේ අතිරේක දිශල්ලිය කන්තුමනි අර සාම්ප්‍රදායික සින්නක් කර ඉඩම්. ලේසියෙන් අර රජයේ ඉඩම් වගේ මිනිසුන්ගේ කන්සෙන්ට් එක ගන්න බෑ විදුලි පනත අනු වුණත් හරි අමාරුයි. එතකොට අන්න ඒ වගේ දේවල් මාධ්‍යයට කොච්චර අපේ ජීවිත අපේ ජීවිත වෙනස් කරේ අර ලංකාදීපේ ගිය ෆොටෝ එක. ඒක නැත්තම් අපි සමහරට මෙතනක් නැහැ. කොච්චර බලයක්ද ඒක. ඒ කියන්නේ මම කියන්නේ ඒකම අනිත් අතට මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්නත් පාවිච්චි කරන්න පුළුවන් මේ යුගයේ. දැන් අර මීටර් සති 3කට කලින් නුවරඑළිය ප්‍රදේශයේ තරුණයෙක් මග වැරදිලා අපුංචියක් මගේ ගෙදර කියලා දෙමළ තරුණයෙක් වෙන ගෙදරකට ගිහිලා දොරට ගහනවා. ඊට පස්සේ ගමේ මිනිස්සු එකතු වෙලා ඒ මිනිස්සයාට ගහලා ඔහුගේ ඡායාරූප Facebook දාලා ඔහු අන්තිමට ඒ දුකට සීදී නසා ගන්න. ඉතින් එහෙම එක මම කියන්නේ අපි කොච්චර ජනතා මාධ්‍යකරණය පුරවැසි මාධ්‍යකරණය කියලා කිව්වට ඒකේ ආචාර ධාර්මික භාවිතය නොමැති තත්ත්වයන් තුල අපිට කොච්චර මං කිව්වේ මෙන්න මේ සිද්ධි දෙක ගන්නකෝ ඒ සිද්ධි දෙකම ඇති මං හිතන්නේ අපේ මේ දේශන පැවැත්වීමේ මුඛ්‍ය අරමුණම අපිට කියන්නේ එක පැත්තක තිබ්බා අපේ ජීවිත වෙනස් කරපු මහා මාධ්‍ය බලයක් එක පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ කාලේ ෆොටෝ එකක් ගන්න එක ලේසිත් නෑ. අර කොඩක් කැමරාව අරන් ඇවිල්ලා මේවා කරලා සුද්ධ කරලා සෙලෝලයිට් පට අරන් ගිහලා එහෙම. හැබැයි දැන් මේ තාක්ෂණ දියුණුව හරහා ඒක කොච්චර දුරට මිනිස්සුන්ගේ ජීවිත හොඳ අතට වෙනස් වීමට පාවිච්චි වෙනවද කියන එක අපි ඉදිරියේ තවදුරටත් අපි ජයගත යුතු තත්වයක් තියෙනවා කියන එක තමයි අපේ මතය. ඉතින් ඒ වෙනුවෙන් තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගොඩාක් වෙලාවට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග අපේ සහෝදරත්වයේ සමග වැඩ කරමින් ඉන්නේ. ලංකාව ගත්තොත් එහෙම දැනට අපි නිල වශයෙන් නිකුත් කරලා තියෙනවා මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් 4877ක්. එහින් 900කට ආසන්න ප්‍රමාණයක් විතරයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදිහට ඉන්නේ. මම හිතනවා ඔබට දීලා තියෙන අවුරුදු දෙකකට කලින් දීපු එකත් මේ ළඟදී කල්ලිකුත් වෙන්න නියමිතයි දෙසැම්බර් වල. අපි මේ අවුරුද්දේ ඒක අර ප්‍රොවින්ෂල් කියන එක දැන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ජර්නලිස්ට් කියලා දෙනවා. නමුත් ඒකේ පී අකුරක් ගහනවා නිකන් ඒ කියන්නේ අඩු කිරෙන් උපන් වගේ පෙන්වන්න. ඉතින් ඒක අපි නවත්තලා මේ සැරේ අර ජර්නලිස්ට් කියන එක විතරක් අපි අර ප්‍රාදේශීය මාධ්‍යවේදී කියන කැටගරි එක දානවා ගැසට් එකේ. නමුත් හැඳුනුම්පතේ අපි ජර්නලිස්ට් කියන එක විතරයි අපි පාවිච්චි කරන්නේ. මොකද ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අර තියෙන ගරුත්වය උන්ට අහිමි වෙච්ච
කාලයක් ඔවුන් සතුව තිබ්බේ මහා මේ සමාජ බලය නැවත නිර්මාණය කරමු කියන මැදිහත් වීම තමයි අපි කරන්නේ. ඒ වගේම තමයි තාක්ෂණ පැත්තෙන් ඔවුන් ශක්තිමත් කිරීම සඳහා ගොඩාක් වෙලාවට තරුණ තරුණියෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදිහට මාධ්‍යකරණයට යොමු වීමේ අඩුවක් අපි දකිනවා. ඉතින් මේ අපි උත්සාහ කරනවා ඉදිරියට ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය පැත්තෙන් ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයක අපි දැනටමත් කතා කරලා තියෙනවා අදාළ පාඨමාලා ටිකක් පටන් ගන්න. ඒකත් එක්ක ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය සහ තාක්ෂණික වශයෙන් ඔවුන් සවිබල්ල ගැනීම සඳහා ලබන අවුරුද්දේ මේ වැඩසටහනම කෘත්‍රිම බුද්ධිය වෙන්න පුළුවන් තාක්ෂණයේ පැත්ත වෙන්න පුළුවන්. ඒ පැත්ත අදාළ කරගෙන අපි ඉදිරියට ගෙනියන්න බල රජයේ විදිහටත් විශේෂයෙන්ම අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනාධිපතිතුමා කරපු කතාවත් අපි අහගෙන ඉද්දි විශේෂයෙන්ම ඩිජිටල් සහ කෘත්‍රිම බුද්ධියට අදාළ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ ඩිජිටල් උපකරණ වලට පිවිසීම, ඩිජිටල් තාක්ෂණය පාවිච්චියට අදාළ දැනුම ලබා දීම සහ එම තාක්ෂණයට ප්‍රවේශ වීමට ඇති බාධා ඉවත් කිරීම කියන පැත්තට මාධ්‍යවේදීන් සන්නද්ධ කිරීමටත් අපි අදහස් කරනවා අපේ දෙපාර්තමේන්තුවේ වපසරිය ඇතුළත. ඉතින් ඔය ටික අරමුණු කරගෙන තමයි මහනුවර වැඩමුළුව අද පවත්වන්නේ. අපි මේ අවුරුද්දේ සංවිධානය කළ 7 වෙනි වැඩමුළුව තවදුරටත් අපි අනුරාධපුර පොළොන්නරුව සහ යාපනය ප්‍රදේශවලත් ගම්පහ ප්‍රදේශයේත් වැඩමුළු පැවැත්වීමට නියමිතයි. මේ වසරේ ලබන අවුරුද්දේ අපි තාක්ෂණ වැඩමුළු නැවත සංවිධානය කරනවා. තාක්ෂණයේ පැත්තට මූලික වශයෙන්ම ඊමේල් එකක් දාන එකේ ඉඳලා කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කිරීම දක්වා විහිදිච්ච වපසරියක විහිදිච්ච කෝස් එකක් අපි ඉදිරියට අඳුනා දෙන්නට නියමිතයි. ඒකත් මතක් කරන ගමන් අද දවසේ ඊටාම නිස්සරණ අධ්‍යක්ෂණයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රසන්න පෙරේරා මැතිතුමාට අපි ස්තුතිය පුද කරනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට. ඒ වගේම ලේක් හවුස් කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මැතිතුමාට මට අර තනතුර කියද්දි අමතකත් වෙනවා. මොකද ඉතින් සිසිර අයියා කියන නිසා මේ කතෘ අධ්‍යක්ෂවම කියලා පුරුදුත් නැහැ. මේ ඉතින් එතුමාත් ඉතාමත් ආදරයෙන් පිළිගන්න ගමන් අපේ ස්තුතිය පද කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවට අපට සංවිධානය කරන්නට අපට දිරි දීපු මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා අද විශේෂ කටයුත්තක් හේතුවෙන් මේ ස්ථානයේ නැහැ. එතුමාව විශේෂයෙන්ම අපි මතක් කරනවා. ඒ වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වන අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමාටත් අපේ ස්තුතිය පළ කරමින් මේ අවස්ථාව සංවිධානය කරපු අපේ ප්‍රවෘත්ති නිලධාරීතුමා සහකාර අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ සියලු දෙනාට අපේ ස්තුතිය පළ කරමින් ඉදිරියට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිම සීමා මායිම් බාධකයකින් තොරව අපේ ජංගම දුරකථන ඔබට හැමතිස්සෙම විවෘතයි. අපි ඕනම වෙලාවක WhatsApp පණිවිඩයක් අපිට තිබ්බොත් අපි ඒකට පැය කිහිපයක් ඇතුළත ප්‍රතිචාර දක්වනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වල සාම්ප්‍රදායික රාජ්‍ය සේවය රෙඩ් ටේප් වලට යන්නේ නැතුව ඉතාමත්ම විවෘතව සහ නිදහස්ව මාධ්‍යවේදීන් එක්ක ගනුදෙනු කරන ලෑස්ති කියන මතක් කිරීම එක අද මේ අවස්ථාව සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි නවතිනවා. බොහොම ස්තුතියි. සුබ දවසක්.